මේ මොනවාද කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලෙවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලෙවෙකුට ආප්පයක් කරන් දුන්නෙත් නැහැ. රිලෙවෙකුට අඹ ගෙඩියක් කරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට. අහගන්නකො මේක. ජනාධිපතිතුමත් එක්ක කාටවත් ඇවිදින්න බෑ. සිකියුරිටි කාරණාවත් ඉස්සරහා යා යනවා. හරිද? නමුත් එහෙම ජනාධිපති කෙනෙක්ගේ ගෝලෙක් මේ ඊයේ පෙරේදා නගර සභාවේ කෙහෙල් කඳක් වගේ කඩා වැටුණා. කෙහෙල් ගහක් කපපු ගහක් වගේ නගරාධිපති පුදපු ගමන් කාපි යකා කියලා. කඩුවෙල දිවුරුම් දීපු දවසේ කඩා වැටුණා. අධිකරණ ඇමති වුණාට අනුන්ගේ පුටු වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ගැන ඉගෙන ගන්න අධිකරණ ඇමතිකමට වැඩිය. ඒ නඩුකාර මහත්තුරු තුන්දෙනාගේ ත්‍රෙදී ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණ ඇමති වෙන මිනිහෙක් කිව්වනම් කමන්නේ. වෙන කවුරු කිව්වනම් කමන්නේ. අලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දක්. ඊළඟට මේ උසාවියේ නඩුකාරතුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් රන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න. ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට වැඩිය කෝටි 4කට වැඩිය මං හිතන්නේ පාඩුවක් අද සීනි වලින් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා. අපි ඒක කියන්නේ නැහනේ. අපි කියන්නේ නැහනේ වංචාවක් කරා හොරකමක් කරා කියලා. අපි කියන්නේ සීනි වලින් කෝටි 4ක පාඩුවක් වෙලා තියෙනවා. ඊළඟට එතනෝල් වලින් කෝටි 5ක විතර පාඩුවක් වෙලා තියෙනවා. අපි කියන්නේ නැහනේ හොරකම් කරා කියලා. ආණ්ඩුව අත ගහපු දේවල් හැම එකකින්ම කෝදෙන් ක්ලීන් ශ්‍රී ලංකා තියනවද? ක්ලීන් ශ්‍රී ලංකා නැහැ. අන්තිමට ගිහිලා නුවර ගිහිලා දලදා පෙන්නුවා. කක්ක කරලා විනාශ වුණා. කක්ක කරලා මහ නුවරක් නැති වුණා. තේ ෆැක්ටරි 225ක් වැව්වා කියලා ඒ ලොන්තපොලොස් සභාපති කිව්වා මුලින්ම තේ ෆැක්ටරි 225ක් වැව්වා කියලා. ඊට පස්සේ මිනිහා ආයෙ ඔයිස් කට්ටයක් දෙනවා. තේ ෆැක්ටරි 225ක් වැව්වේ නෑ. ආවල් කාලේ වැව්වේ කියලා. දැන් ඉන්නවා මැණික් කෙනෙක් දාලා. මිනිහට අර මොකද්ද තියෙන්නේ? අමතක වෙන ලෙඩේ. ඩිමෙන්සියා. අර මැණික් එකේ ඉන්නවා දාලා සභාපති කෙනෙක්. ඒ මිනිහට ඩිමෙන්සියා. ඒ වගේ ලොන්ද පොලොස් මිනිස්සු දාගෙන මේ ආණ්ඩුව කරන්න බෑ. ඊයේ කිව්වා මේ මෙතන ඔක්කොම ජම්පර් රන්දනවලු. ජම්පර් ගෑනු කෙනෙක් කාන්තා මන්ත්‍රීතුමියා. අන්දලා ඇතුළට දාන්න. දැන් ජම්පර් රඳින්න ඉන්නවා ගොඩක්. ඇයි? ශ්‍රීලා ඇමතිට අන්දන්න පුළුවන්. අධිකරණ ඇමතිට ජම්පර් අපිටත් අන්දන්න පුළුවන්. ඊළඟට කවුද? ඇයි කූට ලේඛන හදපු කතානායක? මුලින්ම කූට ලේඛන හදකෝ ජපානයේ කාවත කොලේ. ජපානයේ කොලේ ආවේ නෑනේ. පළවෙනි කූට ලේඛන හදපු කතානායකට ජම්පර් අන්දන්න පුළුවන්. ඔයා වාඩි වෙන්න ඔයාට තමයි මෙන්න මෙතන මේ මිනිස්සයා ඔප්පුවක් අරන් පෙන්නනවා. ඔයා වාඩි වෙන්න ලැජ්ජයි. ලක්ෂ 50ක could you allow the member කියනවා වැඩියෙන්ම ඊළඟ කවදාරි දවසක වැඩියෙන්ම ජම්පරේ නැත්තම් වැඩියෙන්ම නඩු කන්නේ වසන්ත සමරසිංහ තමයි වැඩියෙන්ම මේ බඩු වලට වැඩියෙන්ම සම්බන්ධ මිනිස්සයා. අර ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ ඩීල් වසන්ත කියලා. වැලිගම ටයර් කම්පැනි මිනිස්සු එළියට බැලලා කිව්වේ මොකද්ද? හැම නාලිකාවකම ගියා. ඩීල් වසන්ත අපිට එපා කියලා කිව්වේ.